හලෝ කොහොමද මම මගේ YouTube channel එකට අවසානට දාපු වීඩියෝ එක අප්ලෝඩ් කරලා දැන් සෑහෙන කාලයක් වෙනවා. නමුත් මම හිතුවා අයිසලා channel එකට හොඳ reboot පාරක් දෙන්න ඕන කියලා. ඒ reboot පාරෙන් රේ පළවෙනි තම දාන වීඩියෝ එක තමයි මේ. අද කතා කරන්න යන්නේ game changing Windows shortcuts ටිකක් ගැන. නිකම්ම මේ game changing Windows shortcuts ටිකක් ගැන. ඔයාට මම step by step හොඳ keyboard shortcuts ටිකක් කියලා දෙන්නම්. හිතන්නකෝ වැඩක් කර ඉන්නකොට ඔයාගේ PC එක එකපාරටම stuck වෙනවා මොනවද කියලා. තකර task manager එක open කරගෙන මේනි control shift escape. මොකද්ද control shift escape? මේ shortcut key එක හරහා ඔයාට ඔයාගේ task manager එක ටක් ගාලා open කරගන්න. ඊළඟ එක Windows shift S. ඒක ඔයාට screenshot එකක් ගත්තා හැකි. ඔයාට ඒ වගේම updated Windows එකක් තියෙනවා නම් ඒ snipping tool එකම පාවිච්චි කරන්න පුළුවන් screen record කරන්නත් ඔයාගේ PC එකේ. ඊළඟ pro tip එක. එතනකෝ Windows ගණනාවක් වැඩ කරගෙන කියලා මම ඒක ඔයාලට පෙන්වන්න Windows කීපයක් open කරනවා. Firefox එක VLC Media Player Game Player එක. මම Windows 3ක් open කරගත්තා මගේ PC එකේ. ඔයාට Windows right arrow එක බරවස් දැන් තියෙන window එක ඒ පැත්තට දාගන්න පුළුවන්. ඊපස්සේ Windows 11 වල නම් මේ පැත්තේ පෙන්වනවා මේ පැත්තට යන්න පුළුවන් Windows ටික. මම දැන් VLC Media Player එක දාන්න reference සදා. ඒ වගේ වට ඔයා වැඩක් කර ඉන්නකොට ඔයාට multitasking features ටිකක් තියෙනවා. දැන් මම මගේ PC එකේ නම් VLC Media Player එක තමයි VLC Media Player එක තමයි select වෙලා තියෙන්නේ. ඒක මම up arrow එක කරපුවොත් මට එතන තව window එකක් දාගත්ත හැකි. මම එතනට Firefox එක දාගන්නවා. ඒ වගේ multitasking features උකරක් තියෙනවා. ඊළඟ වැදගත් එක Windows tab task view කියන panel එක open කරගත්ත එක Windows 11 වල සහ Windows 10 වල Windows tab ගැවුවා. ඊට පස්සේ alt tab කියලා එකක් තියෙනවා. කරවට ඔයා open කරලා තියෙන Windows 4 වල quickly jump කරගි. ඔන්නෝම. ඊළඟට Windows A ඒක කරවට Windows 11 වල Action Center එක open කරගි. එන Windows N ඒක කරවට notification panel එකයි calendar එකයි open කරගත්ත හැකි Windows 11 වල නයිනේ. Windows 11 එකේදී තවත් වටින shortcut එකක් තමයි Windows C කියන්නේ. Windows 11 24H2 හරි 25H2 හරි ඔයා පාවිච්චි කරනවා නම් Copilot open කරන්න ඔයාට Windows C පාවිච්චි කරන්න පුළුවන්. කලින් Cortana කලින් Windows 10 වල Cortana open කරන්න පාවිච්චි කරපු shortcut එකම තමයි. දැන් මෙහෙමයි. මෙතන ඉතින් දැන් මම Windows C ඊට පස්සේ මගේ Edge browser එක කරන open උනේ. ඒකට හේතුව කිව්වොත් මේක Windows 11 24H2 එකවත් 2H2 එකවත් නෙමෙයි මේක 23H2 එකයි. මෙතන Copilot icon එක බලලා ඒක natively නෙමෙයි තියෙන්නේ. ඒ නිසා
මෙතන පොඩි ඉෂුව එකක් තියෙනවා මගේ. ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඔයා වැඩක් කරගෙන ඉන්නේ. ඊට පස්සේ කවුරුරි එනවා ඔයාගේ ඩිවයිස් එකට හොට දාන්න. ඔයා මොනවද කරන්න කියලා බලන්න. ඔයාට ඒක ප්‍රයිවසි එකක් විදිහට තියාගන්න පුළුවන් ටකලා Windows 11 බලන්න. මම ඒක ඩෙමොන්ස්ට්‍රේට් කරන්නේ නැහැ. මොකද මම ස්ක්‍රීන් රෙකෝඩින් දාලා තියෙන නිසා. Windows 11 ගන්න ලොක් වෙනවා. ඊට පස්සේ දැන් වීඩියෝ එකේ අවසානට වෙලා ඉන්නේ මම ඔයාලට බෝනස් ටිප් එකක් උත් කියලා දෙනවා. ඔයා දැන් ඔයා දැන් හිතනකො ඩොකියුමන්ට් එකක් හදලා කියලා මම විකිපීඩියා එක ඕපන් කරගන්නම්. මම පොඩි ටෙක්ස්ට් එකක් ඕපන් කරගත්තා. යම් කිසි දෙයක් ගැන ඒක මම පේස්ට් කරන්න කොපි කරලා පේස්ට් කරන්න. එන්න මේ පළවෙනි වාක්‍යය මම කොපි කරලා පේස්ට් කරන්න මගේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකට. ඊපස්සේ එන්ටර් ගහලා මම මෙන්න මේ එකත් කොපි කරගන්න පේස්ට් කරගත්තා. දැන් හිතන්නකො මට බැලුවාකත් මේ උඩ ලයින් එක ආයෙසරක් පේස්ට් කරන්න ඕනේ කියලා. එතකොට යරට ගිහලා මම control V ගවුවොත් පේස්ට් වෙන යට ලයින් එක. එන කොහොමද ඔයා කලින් කොපි කරපු එක පේස්ට් කරගන්නේ? ඒකට pro tip එක තමයි Windows V. මෙතන ඒක ඔයා enable කරන්න ඕනේ මුලින් Windows 10 එබ්බුවට පස්සේ turn on කරන්නද කියලා අහනවා. turn on ඒ බුදුනාට පස්සේ clipboard එක enable වෙනවා. ඒකට ඔයා කොපි කරන හැම එකම ස්ට්‍රික් එකකදී සේව් කරලා තියෙනවා. හැබැයි ඔයා PC එක ඔන් එකේ තියාගෙන කල් විතරයි. ඔයාට PC එක shut down වුණාට පස්සෙත් ඒව තියාගන්න වෙන නම් මෙතන තියෙන pin icon එක click select කරන්න පුළුවන්. මේ දෙක මම මේ දෙක pin කරගන්නවා. එන අද ඔච්චරයි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මගේ channel එකට subscribe කරන්න. ඔයාට මේ වීඩියෝ එක වැඩකත් කියලා හිතුණා නම් like එකක් දාන්න. ඔයාට තියෙන ඕනම අදහසක් ඔයාට තව දේවල් එකතු කරන්න ඕන නම් තව ප්‍රශ්න තියෙනවා නම් ඒවා comment section එකේ අහන්න කියන්න. කිසිසේත්ම hesitate කරන්න එපා. මම ඒවට පුළුවන් තරම් හොඳට උත්තර දෙන්න උත්සාහ කරනවා. එන පස් දවසක පස්සේ වීඩියෝ එකකින් හම්බ වෙමු.